ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද මං කිව්වොත් මේවා වීඩියෝ එකේ දකින දේවල් හදලා තියෙන්නේ රත්තරන් වලින් නෙවෙයි කියලා. ඔයාට අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න වෙනවා. මේ දේවල් හදලා තියෙන්නේ රත්තරන් වලින් නෙවෙයි. මේවා හදලා තියෙන්නේ ශාක වලින්. ඔයා දැන් මේ දකින දේවල් හඳුන්වන්නේ Golden Thread Nambu කියන නමින්. හැබැයි මේ ගහේ නම නම් නෙවෙයි Golden Thread Nambu කියලා කියන්නේ. ගහේ නම හඳුන්වන්නේ Phoebe Janan කියන නමින්. Phoebe Janan කියන ගහෙන් ගත්තු ලී වලින් තමයි මෙන්න මේ විදිහට අලංකාරවත් රත්තරන් පාටින් යුක්ත දේවල් නිර්මාණය කරන්නේ. අන්න ඒ විදිහට හදන දේවල් වලට තමයි අපි කියන්නේ Golden Thread Nambu කියලා. දකුණු චීනයේ හා දකුණු ආසියාවේ තමයි මේ ගස් වර්ගය වැඩිපුර අපිට දකින්න හම්බ වෙන්නේ. මීටර් 30ක් වගේ උසර මෙන්න මේ ගස් වර්ධනය වෙනවා. ඊටත් වඩා මේ ගස්වල තියෙන ශාකය එහෙම නැත්නම් අරටුව ඉතාමත් ශක්තිමත්. අතීත කාලයේදී මේ ශාකවල අරටුව යොදාගෙන තියෙනවා නාවික බෝට්ටු සහ ගෘහ භාණ්ඩ හදාගන්න. Golden Thread කියලා හඳුන්වන්නේ රත්තරන් තන්තුව කියන නමට. Phoebe Janan කියන ශාකය කැපුවට පස්සේ මේ ශාකයේ තියෙන ග්‍රේන් එක ආලෝකයත් සමග දිලිසෙන්න පටන් ගන්නවා. මේ දිලිසෙන විදිහ අපිට පේන්න පටන් ගන්නේ රත්තරන් තන්තුවක් වගේ. අන්න ඒ හින්දා තමයි මේකට අපි කියන්නේ Golden Thread Nambu කියලා. ඊට අමතරව අපි එකතු කරන අත්වැඩ මගින් මේ රත්තරන් පාටි ස්වභාවය ටිකක් වැඩිපුර පේන්න පටන් ගන්නවා. Golden Thread Nambu වල තියෙන ආවේනික ලස්සන හින්දා මේවා ටිකක් විතර ගන්න. සමාජයේ ජීවත් වෙන ධනවත් පුද්ගලයන් තමන්ගේ ගෘහ භාණ්ඩ හදාගන්න මේ වගේ දැව තමයි තෝරගන්නේ. අතීතයේදී චීනයේ තිබ්බ රජමාලිගා අලංකාරය කරන්න තමයි මේ දැව වර්ගය ගොඩක් වෙලාවට භාවිතා කරලා තියෙන්නේ. ඊට අමතරව චීනයේ තියෙන ආගමික ස්ථාන අලංකාරවත් කර ගැනීම සඳහාත් මේ දැව වර්ගය භාවිතා කරලා තියෙනවා. සියුම්ම මැදීම සහ නොයෙකුත් අලංකාරවත් දේවල් එකතු කිරීම මගින් මේ වගේ තියෙන රත්තරන් පාට කැපිලා පේන්න පටන් ගන්නවා. මේ දැවවල තියෙන ෂයින් එක එහෙම නැත්නම් මේ දිලිසෙන ස්වභාවයත් සමගම ආලෝකයට නිරාවරණය වුණාට පස්සේ මේවා නිකන් පේන්නේ හරියට රත්තරන් වලටත් වඩා එහා ගිය අලංකාර ඉතාමත් වටින දෙයක් විදිහට. අද වෙනකොට වනාන්තර ඉතා ඉක්මනින් විනාශ වීම හින්දා මේ වගේ වටින ශාකත් ඉතාමත් ඉක්මනින්ම ලෝකයෙන් අතුරුදහන් වෙමින් පවතිනවා. ඒ වගේම තමයි මේ කාලගුණය අයහපත් වෙලා තියෙන වෙලාවේ ඔයා පරිස්සමෙන් ඉන්නත් අමතක කරන්න එපා. Je t'en prie arrête, arrête comme je regrette, non.